ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ප්‍රධාන වශයෙන් දුම්රිය මැදිරි සහ දුම්රිය එන්ජින් නිෂ්පාදනය කිරීම වර්තමානයේදී සිදුවෙනවා. අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නොමිලේ ලැබෙන්න නියමිත දුම්රිය එන්ජින් කිහිපය පිළිබඳවයි. ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුලින්ම දුම්රිය එන්ජිමක් ආනයනය කිරීම සිදු කළේ 1996 වර්ෂයේදී. ඒ ක්ලාස් M8 දුම්රිය එන්ජින් කාණ්ඩයයි. පසුව 2012 වර්ෂයේදී ක්ලාස් M10 සහ S11 දුම්රිය එන්ජින්ද 2018-2019 වර්ෂවලදී M11 සහ S13 දුම්රිය එන්ජින්ද ආනයනය කිරීම සිදු වුණා. මේ වන විට ඉන්දියාව 100%ක් විදුලි දුම්රිය භාවිතයට යොමු වෙමින් පවතිනවා. මේ හේතුවෙන් කෙටි කාලයක් ධාවනය කර ධාවනයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 22ක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට ඉන්දියානු රජය කැමැත්ත පළ කර තිබෙනවා. මෙලෙස ලබා දීමට යෝජනා වී ඇත්තේ WDM3D මාදිලියේ දුම්රිය එන්ජින් 22ක්. මේ එන්ජින් පෙනුමෙන් ක්ලාස් M10 දුම්රිය එන්ජිමට බොහෝ දුරට සමානකම් දක්වනවා. මොකක්ද මේ WDM3D කියන්නේ? ඉන්දියාවේ දුම්රිය එන්ජින් නාමකරණයට අනුව W අකුරෙන් දුම්රිය ගමන් කළ හැක්කේ පුළුල් ආමාන දුම්රිය මාර්ගයක බවත්, D අකුරෙන් දුම්රියේ ඉන්ධන ලෙස ඩීසල් භාවිතා කරන බවත්, M අකුරෙන් මගී සහ භාණ්ඩ ප්‍රවාහනයට මෙම දුම්රිය එන්ජිම භාවිතා කරන බවත්, 3 ඉලක්කමෙන් එන්ජින් මාදිලියත් D අකුරෙන් එම මාදිලියේ උපමාදිලියක් බවත් නිරූපණය කිරීම සිදුවෙනවා. ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රිය එන්ජිමක් වන මෙම දුම්රිය එන්ජිම බනාරස් ලොකෝමෝටිව් වර්ක්ස් සමාගම විසින් නිෂ්පාදනය කර ඇත. 2003 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මෙම දුම්රිය එන්ජින් නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්ජින් දැනට ඉන්දියාවේ වසර 15ක් පමණ භාවිතා කළ එන්ජින් බවට ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටිනවා. බලසැපයුම් එන්ජිම ලෙස ඇල්කෝ 251B සිලින්ඩර් 16ක ඩීසල් එන්ජිමක් භාවිතා කර ඇති අතර අශ්ව බල 3300ක බලයක් මෙම එන්ජිම සතු වෙනවා. දැනට ශ්‍රී ලංකාවේ ඇති වැඩිම බලයක් සහිත දුම්රිය එන්ජින් වනුයේ ක්ලාස් M9 සහ ක්ලාස් M11 දුම්රිය එන්ජින් කාණ්ඩයයි. ඒවා අශ්ව බල 3200 සහ අශ්ව බල 3000ක පමණ බලගතු දුම්රිය එන්ජින් වෙනවා. මේ නිසා මෙරටට ලැබෙන වැඩිම අශ්ව බල ප්‍රමාණයකින් යුතු දුම්රිය එන්ජින් බවට මෙම දුම්රිය එන්ජින් 22 පත් වෙනවා. ටොන් 117ක් පමණ අධික බරකින් යුත් මෙම දුම්රිය එන්ජිමට පැයට කිලෝමීටර 120ක උපරිම වේගයකට ළඟා වෙන්න පුළුවන්. කෝකෝ ඇක්සල සැකැස්මෙන් යුත් මෙම දුම්රිය එන්ජිමට ඇත්තේ එයා බ්‍රේක් සහ ඩයිනමික් බ්‍රේක් පමණි. මේ නිසා මෙම දුම්රිය එන්ජින් වලට එයා බ්‍රේක් සහිත චීන මැදිරි සහ ICF මැදිරි රැගෙන යා හැකි වුවත් වැකුම් බ්‍රේක් සහිත රුමේනියානු මැදිරි රැගෙන යාමේ හැකියාවක් නම් නැහැ. ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන මේ දුම්රිය එන්ජින් ගැන ඔයාට හිතන දේත් පහලින් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනි දුම්රිය සම්බන්ධ වීඩියෝ බලන්න සිලෝන් රේල්වේ ගැලරි YouTube channel එක subscribe කරන්න. ශ්‍රී ලංකාවේ බලගතුම බලවේග කට්ටල ගැන දැනගන්න දකුණු පසින් දිස්වන වීඩියෝව ක්ලික් කරන්න.